3-4ක් යනකොට රට එතෙන්ට ගේනවා. ඒ අදිෂ්ඨානය අපිට තියෙනවා. අන්න එවැනි තත්ත්වයකදී ඔබ යෝජනා කරන ඒ හොඳ වෙල්ෆෙයාර් සිස්ටම් එකක් අපි රටේ ඇති කරමු. අමතර වශයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. ඒ අවශ්‍ය කරන නීතිමය තත්ත්වය මේ දවස්වල සකස් කරමින් තියෙනවා. මාසයක් එකමාරක් ඇතුළත සියලුම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා. ඔබටත් එහි කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් ඔන්න විජිත මහත්තයා ඇහැරලා ඇමරිකාවට ගිහිල්ලා කොහොම තත්ත්වෙන් මිදිලා. හරිද? ඔන්න දැන් දෙනවලු විශ්‍රාම වැටුප් දෙනවලු දායකත්ව මොකක්ද එකක් හදනවලු කතන්දර ගොඩයි. හොඳේ. හරි. එහෙනම් ඒවා කියනවා කියමුකෝ කාටද කියන්නේ? ඔය ටයි කෝට් වලට කියන්නේ අපිට නෙමෙයි. හොඳේ. ඔය ටයි කෝට් වලට තමයි වැඩි ආමන්ත්‍රණය කරන්නේ. විජිතට පේන්නේ මේ පැත්ත විතරයි. මොකද මනුස්සයා ටයි කෝට් එකක් ඉතින් අන්නේ මනුස්සයා හන්දා ඉතින් මේ ඒ ඔඩියන්ස් එක තමයි යාට සෙට් වෙන්නේ. මේ මැද පෙළ දිග වළං හොදන මේ ඩ්‍රයිවිං රස්සාව කරන දුගී දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න ටික යාට පේන්නේ නැහැ. හරිද? දැන් යුරෝප එකක් තමයි යුරෝපේ ප්‍රශ්නයක් තියෙනවා. පැහැදිලිවම කරන්න පුළුවන් කාරණාවක් තියෙනවා. අර සයිප්‍රස් වල මේ විශ්‍රාම මේ මොනවාද ETF EPF කපපුවා සල්ලි හන්දක් තියෙනවා. ඒක ගන්නවත් මේ වෙද්දි මැදිහත් වෙලා නැහැ කියලා ඒ රටේ මිනිස්සු අදටත් මේ විලාප තියෙනවා. ඒ පොරොන්දු පත්‍ර එක කාරණාවක් තමයි ඒ කාරණාව. නමුත් ඒකට මැදිහත් වීමක් තාම වෙලා නැහැ. හරිද? ඒතකොට මැද පෙළ මිනිසුන්ගේ ප්‍රශ්න කඳු පිටින් තියෙනවා. ඒ ප්‍රශ්න වල කිසිම තාම මැදිහත් වීමක් වෙලා නැහැ. කෙටි කාලින විසඳන්න පුළුවන් ප්‍රශ්න කන්දක් තියෙනවා. ඒ කන්දර මැදිහත් වෙලා නැහැ. හැබැයි මෙයා දිගු කාලිනව තියෙන පෙන්ෂන් එක ගැන කතා කරනවා ගිහිල්ලා. වෙන දේවල් ගැන කතා කරන මහත්තයෝ ඔය දායකත්ව විශ්‍රාම වැටුප කියන එක ඇත්තට මහ ලොකු දෙයක් නෙමෙයි. ඕක ඇවිල්ලා ඉන්ෂුරන්ස් එකක් දාගත්තා නම් ඒත් ඒ ටික ලැබෙනවා. ඒ වගේ තමයි ඕක වෙන්නේ. හරිද? බැංකුවලිමුත් මේ වෙද්දින් ඔය දායකත්ව ක්‍රම වේද හදලා තියෙනවා. ඔය අලුතෙන් හදන්න දෙයක් නෑ ඕක ඇතුලේ. හරි? මේ ඉතින් මම කියන්නේ මේ මැද පෙළ දිග මිනිසුන්ගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අනික ඔයගොල්ලෝගේ පොරොන්දු පත්‍රයේ තියෙනවා නිකන් රට යවන්නේ නෑ වගේ කේස් එකක්. අය. හැබැයි ඔයගොල්ලෝගේ දැනට මොකද්ද තියෙන ප්‍රතිපත්තිය තියෙන්නේ ලක්ෂ 3ක් අවුරුද්දක රට යවන්නේ. ඒකල ඔයගොල්ලෝ ඩොලර් ටික ගණන් කරන තමයි ඔයගොල්ලෝගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. එතනින් මිදෙන්න. මේ ඩොලර් එවන්නේ මිනිස්සුන්ගේ වැඩිපුර ප්‍රමාණයක් රට විරුවන්ගෙන් එවන්නේ මැද පෙළ දිග මිනිස්සු. ඒකෙමුත් මේ කුවේට් එක සෞදිය තමයි වැඩිපුරම එවන්නේ. අනේ ඒ හින්දාවත් මේ මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ටික හොයලා බලන්න. සෞදිය ගත්තාම ප්‍රශ්න කඳු පිටින් තියෙනවා පේන්නේ රට විශාලයි මිනිස්සු මැරෙනවා වෙන්න දින ඔක්කොම ටික වෙනවා. කුවේට් එක ගත්තාමත් එහෙමයි. මේ ඕමාන් එක ගත්තාමත් එහෙමයි. විශේෂයෙන්ම ප්‍රශ්න තියෙන රටවල් මේවා. මේවට හැකි ඉක්මනින් මැදිහත් වීම කරන්න. සමහර එම්බසි තියෙනවා තාමත් අර පරණ හොරු පරණ විදිහට මේ වැඩේ කරයි යනවා. ඒ වගේ තියෙන්නේ ඕන දේවල් නෙමෙයි ජෝගි තියෙන්නේ. ඒ ජෝගි පැත්තකට දාලා මිනිසුන්ට සේවාව සපයන විදිහට මේ ක්‍රමවේදය හදන්න. මේ ආයතන ටික සක්‍රිය කරන්න. මිනිසුන්ට ලැබෙන දේවල් ටික අරන් දෙන්න. මේ හොර ඒජන්සි කාර්යයන්ගේ මේ ඒජන්සි ටික තහනම් කරන්න පුළුවන් බලවඩ ටික කුප්පඩ ටික ඔක්කොම කළත් උන් ඒ විදිහටම තාමත් මිනිස්සු ටික පටවනවා රටට පටවනවා. මේවා නතර කරන්න. ඒ වගේම රටවලට ආපු මිනිස්සුගේ ජීවිත පිළිබඳව හොයා බලන්න. රස්සාවේ රැකවරණේ රස්සාව හරියට කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. රස්සාව අවසානයේ ලැබෙන දින අපිට නිමාඩු වැඩපත් තියනවා නම් බෝනස් එක කියන කාරණාව ඒ ටික අරන් දෙන්න මැදිහත් වෙන්න. ඒක පුළුවන් විදේශ සේවා නියුක්තිකාරයන් සහාරි මැදිහත් වෙන්න පුළුවන්. කම්කරුවෙක් මැදිහත් වෙන්න පුළුවන්. ඔබට අමාත්‍යවරයෙක් විදිහට මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි ඒවා වෙන්නේ නැහනේ. ඒ කිසි දෙයක් නොවි ඔහෙට ගිහිල්ලා නිකන් චූන් කරන් ලැහත් වෙන්න එපා. අපි දැන් චූන් වෙන්නේ නැහැ. හරිද? අපේ චූන් වෙන්න නම් වැඩේ තියෙන්න ඕනේ. හරි? කිව්ව කතා තියෙන්න ඕනේ. කිව්ව කතා වෙන්නේ නැතුව අපි චූන් වෙන්නේ නැහැ. අපි කියන්නේ ලංකාවේ මහ බැංකුවේ මුදල් වැය කරලා කරන දේවල් නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ ඕගොල්ලෝගේ අමාත්‍ය හරහා මැදිහත් වීම කරලා අමාත්‍යංශ වල මැදිහත් වෙලා ආයතන ටික මැදිහත් වීම වෙලා මේ රටවල වල තියෙන ආයතනත් එක්ක අමාත්‍යංශත් එක්ක කතා බහ කරලා මේ මිනිස්සුන්ට ලැබෙන්න තියෙන දේවල් ටික පොරොන්දු පත්‍රයේ තියෙන කාරණා ටික ඉෂ්ට සිද්ධ කරන්න මැදිහත් වීම වෙන්න. කිසි බතපහක මුදලක් යන්නේ ලංකාවට මුදල් ආකාරයක් ලැබෙනවා විතරයි. මුදල් උල්පතක් හාරලා ගන්න තියෙන විතරයි තියෙන්නේ. උල්පත පොඩක් පාදන්න විතරයි තියෙන්නේ කියලා. ඊළඟට දවස් ගානේ ඔයාලට සල්ලි ටික ලංකාවේ ගණන් ගන්න පුළුවන් ගොඩට තව කොටසක් වැඩි වෙනවා. හරිද? නිකන් හිතලා බලන්නකො ඩොලර් 660ක් කියලා කියන්නේ එක මිනිස්සෙක්ගේ කී දහයක් ඉන්නවද මේ රටවල් වල? අවුරුදු දෙක කාල සීමාව ඉවරන කී දහයක් ඉන්නව දවස් ගානේ. ඇයි මේ මිනිසුන්ට ලැබෙන්න දෙන දේ ලැබෙන්න කටයුතු කරන්නේ නැත්තේ? එතකොට විසිට් වීසා හරහා යන මිනිසුන්ට ප්‍රශ්න කන්දක් තියෙනවා. විසිට් වීසා වලට යන්න අරිනවා නම් මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වීම කරන්න. ඒවට නෑ අසීමාන්තක මුදල් ලබා ගන්න එපා. බලන්න පාස්පෝර්ට් එකක් හදන්න ගියාට පස්සේ පාස්පෝර්ට් එක ලංකාවෙන් හදන මිනිස්සු රුපියල් 25000ක් ගන්න. හැබැයි මෙහෙන් හදොත් එහම රුපියල් 50000කට එහා මුදලක් ගන්නවා. ඇයි එහෙම කරන්නේ? රට විරෝධ කියලා කියන්නේ ඒ තරම්ම අප්සෙට් જાතියක්ද? මුන් නැත්තම් ඔයගොල්ලන්ට ලංකාවේ ගණන් කරන්න සල්ලි නෑ. රට විරෝධ විදිහට මේ ඉන්න මේ මැදපැත්තේ මිනිස්සු ටික සල්ලි එව්වේ නැත්තම් එක මාසයක් ඔය යුරෝපයෙන් එවන ලබුගෙඩියට වැඩිය ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. කොච්චර ප්‍රමාණයක් මේ රට විරෝධ විදිහට මැදපැත්තේ සල්ලි එවනවද කියලා. යුරෝපයේ මිනිස්සු සල්ලි එවන්නේ නැහැ. ඒ මිනිස්සුගේ පවුල් පිටින් ඒ රටවල ඉන්නේ. සමහර මිනිස්සු දිත්තපුරවාසී භාවයක් තියෙන මිනිස්සු. අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ මිනිස්සුන්ට ලංකාවට සල්ලි යවන්න. ලංකාවේ සමහර සියලු දේවල් අතහැරලා ගිහලා පිටරවල පදිංචි වෙච්ච මිනිස්සු.
හැබැයි මැදපෙත්තේ මිනිස්සු එහෙම නෙමෙයි. මේ මිනිස්සු දවස ගානේ සල්ලි යවන්න ඕනේ. ගෙවල් නඩත්තු වෙන්න නම්. ළමයා ඉස්කෝලේ යන්න නම්. අම්මා තාත්තගේ බෙහෙත් ටික ගන්න මේ මිනිස්සු සල්ලි යවන්න ඕනේ. ඒ හින්දා සමහරවිට මේ පඩේ නෙමෙයි ඊළඟ පඩියත් ණය වෙලා හූරලා ලංකාවට සල්ලි යවන්න. එහෙව් මිනිස්සුගේ ප්‍රශ්න ටික මේ විසඳන්න මැදිහත් වීම කරන්න. ඔබතුමාට බැයි නම් අනේ ඔබතුමා නියෝජ්‍ය අමත කෙනෙක් ඉන්නවනේ තව. අන්න ඒ මනුස්සයාට මැදපෙත්තේ ප්‍රශ්න ටික හොයලා බලන්න මැදිහත් වීම කරන්න කියලා අනේ එයාට පවරන්න. ඔයා ඒකලා යුරෝපේ පැත්ත ටික කෝට් ටිකේ ප්‍රශ්න ටික විසඳ ගන්න. දෙයියනේ පින් සිද්ධ වෙයි. දැන් ඇති. ඔයා කරන මගුලක් නෑ ඇත්තටම විජිත. ඇත්තටම ඔයාගේ අමාත්‍යාංශ ඔයා සහ ඔයාගේ අමාත්‍යාංශ පේල්. ඔයා හොඳයි ටූරිසම් කරගන්නවා. කිසි අවුලක් නෑ. මම කියන කෙලින්ම කියන්නේ මේ කාරණාව. ඔයා ටූරිසම් කරන්න ටූරිසම් එක හොඳයි. ලංකාවේ යන සුද්ධ වෙනවා. වැඩිම මේ පිරිසක් ඇවිල්ලා දින වසර බවට පත් වෙනවා. හොඳයි. කරා යන්න. හැබැයි මේ රට විරුවන්ගේ ප්‍රශ්න විසඳුවාද ඔයා? එකක්වත් බැලුවද? නෑ. කිසි දෙයක් බලලා නෑ. ඇති. දැන් පින් සිද්ධ වෙයි. දැන් ඔයාට ඕක බැයි නම් නියෝජ්‍ය අමතේට දීලා මැදපෙත්තේ ප්‍රශ්න වලට හරියට මැදිහත් වෙලා අනේ මේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න මේ මිනිස්සුන්ට කියලා කතාව කියලා මේ ප්‍රශ්න ටික මේ විසඳන්න මැදිහත් වීම කරන්න. ඡන්ද ලබා දෙන්න කටයුතු කරෙත් මේ මැදපෙත්තේ මිනිස්සු තමයි වැඩිපුරම. මතක තියාගන්න. ඒ හින්දා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට හැකි ඉක්මනින් මැදිහත් වීම කරන්න. අපිට චූන් කරන්න බයිලා ගහන්න එපා කියන කතාව තමයි මේ වීඩියෝ කරා කියන්නේ. ඔබට අදහස් ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරා යන්න හැමදේවරයට දැනෙන පරිදි. ගිහින් එන්න බුදු සරණයි.